දැන් අපි බලමු නිකන් කවි දෙකකින් විතරක්. හරිද? කවි දෙකකින් කොහොමද සම්පූර්ණ තද්දිත අටම අපි මතක තියාගන්නේ කියලා. කවි දෙකකින් විතරක්. හරිද? එතකොට අපිට තද්දිත අටක් තියෙනවා. ඒ අටම කොහොමද අපි කවි දෙකකින් මතක තියාගන්නේ කියලා අපි චුට්ටක් බලමු. අන් ඉන් ආරෙන් ඒරෙන් අයිරෙන් ඒයන් අපත්‍ය තද්දිත වේ तात्वायन अंडीमन प्रत्य भाव तद्दित हटमयदे वत मत तल ईल वलविन सहार अस्त्यार्थ तद्दितट यदे ताया अनकन समूहार्थ तद्दितट यदे तरतम ईय इस्ंठ वेडी तातु यदेमिन अतिशय तद्दित वे ඉකන් අන්නාගරිකක් මගදක් අනේකාර්ථනන් අරුත්තිදේ තියතමතම පූර්ණ අර්ථ සංඛ්‍යාර්ථ තද්දිතට යෙදේ दादानिम्ता औव्यदि प्रत्य औव्य तद्दित හටමයේදේ අපි මේක කොච්චර අමාරුවකින්ද පාඩම් කරගන්නේ. දැන් අපත්‍ය තද්දිතේට අන් ඉන් ආරන් නේරන් කියලා අපි ඔළුවට අමාරුවෙන් පාඩම් කරගන්න ඕනේ. එතකොට අපේ මොලේ යෝග ගන්නෙ නෑ. හරි දැන් ඊළඟට අපි කියනවා අතිශයාර්ථ තද්දිතේට තරතම ඊය ඉෂ්ට කියලා අපි ඔක ඔළුවට අමාරුවෙන් දාගන්න ඕනේ. නමුත් දැන් මේ කවි දෙක ඇතුලේ මෙතන තියෙනවා තද්දිත අටටම අදාළව ප්‍රත්‍ය ටික. මේ අපද්‍ය තද්දිතය, ඊළඟට භාව තද්දිතය, අස්ත්‍යාර්ථ තද්දිතය, සමූහාර්ථ තද්දිතය, ඊළඟට අතිශයාර්ථ තද්දිතය, අනේකාර්ථ තද්දිතය, සංඛ්‍යා තද්දිතය, අව්‍ය තද්දිතය කියන තද්දිත අටටම අදාළ ප්‍රත්‍ය ටික මෙතන හරි ලස්සනට තියෙන. එතකොට අපිට මේ ප්‍රත්‍ය ටික මතකයි නම් මොනවා හරි පදයක් විභාගයට දුන්නොත් එහෙම ඒ පදය මොන තද්දිතේටද අයිති කියලා අපිට නිගමනය කරන්න පුළුවන්. දැන් අපි නිකම් බලමු. දැන් මේ ප්‍රත්‍යත් එක්ක බලමු. ඔන්න අපි කියනවා බුද්ධිමත් කියලා. බුද්ධිමත් මම මේ සරල පද අරගෙන කියන්නේ බුද්ධිමත්. එතකොට මේ දැන් අපි දන්නවා මෙන්න මත් ප්‍රත්‍යයක තියෙනවා. එහෙනම් මත් ප්‍රත්‍ය නම් අයිති වෙන්නේ මොකටද? මේ මත් ප්‍රත්‍ය නම් අස්ත්‍යාර්ථ තද්දිතේට. ඇත කියන අර්ථයෙන් තියෙන තද්දිතය තමයි අස්ත්‍යාර්ථ කියන තද්දිතය. ඒතර බුද්ධිමත් කියන එක ඔන්න අයිති වෙනවා මොකටද? අස්ත්‍යාර්ථ තද්දිතේට. ඊළඟට අපිට දැන් ඔන්න විභාගයට දෙනවා එකක් ධර්මිෂ්ඨ කියලා. නේද? ධර්මිෂ්ඨ කියලා දෙනවා. එතකොට මේකේ ප්‍රත්‍ය මොකද්ද? ඉෂ්ඨ කියන ප්‍රත්‍ය. මේ බලන්න ඉෂ්ඨ කියන ප්‍රත්‍ය මොකටද තියෙන්නේ කියලා. ඒක තියෙන්නේ අතිශයාර්ථ තද්දිතේට තමයි ඉෂ්ඨ කියන ප්‍රත්‍ය දෙන්නේ. හරිද? ඒ වගේම අපිට මෙතනින් මොන ප්‍රත්‍ය දුන්නත් ඕක අපිට හිතා ගන්න පුළුවන් මොකටද මොන තද්දිතේටද අයිති වෙන්නේ කියලා.